දෙපය සංගීත රාත්‍රියක් ඇස් වලින් නුට්ටියු හිතෙන ලියු ආදරය. හෙලෝ කවුද මේ? උදේ පාන්දරම මගේ ෆෝන් රාජය කෑ ගහන්න ගත්ත නිසා ආන්සර් කරලා නිදිමතෙන්ම ෆෝන් එක කනේ තියාගත්තේ. අඩෝ මාෂි මා සෙනු බං. සෙනු මොකෝ යකෝ මගේ නිින්ද කෑවේ? අද ඉස්කෝලේ පිට්ටනිය සංගීතයක් යමුද? ඒ ටික ඇහුණාම නම් මා වැඳේ ඉඳුණා. ඒත් අම්මා හැම යවන්නේ කියලා මතක් වුණා. මට මාවම එපා වුණා. බලමු බං අම්මගෙන් අහලා. හරි නැන්දගෙන් අහලා කියපන්කෝ. මාත් ඉතින් ඇඳෙන් බහලා පහලට ගියේ අපේ අම්මව සංගීතය බලන්න යන්න කැමති කරගන්න ඕන නිසා. අම්මා කුමාරියාමි මොකෝ දැම්ම? සිරිහාණෙන් බහින්න මතක් වුණේ. අනේ අම්මා ඔහොම කියන්න එපා ඉතින්. මේ අම්මා ඔයා මගේ සුදු අම්මානේ. බටර් ඇති. දැන් කියන්න බලන්න. අද ඉස්කෝලේ පිට්ටනිය සංගීතයක් තියෙනවලු. යන්න බලන්න. අනේ මේ දුව ඔයා යන්න බෑ. අනික ඔයගේ මට බෑ ඔයාව පරිස්සම් කරන්න. මොකද්ද අම්මා? මම මේ ගේ ඇස්සෙමනේ. යාළුවෝ ඔක්කොම යනවා. අනික හෙට ඔයාව බලන්න මනමාලෙක් එනවා. මොකේ? වනමාලේ? මොකද්ද කතා කරන විදිය දුව? වනමාලෙක් නෙමෙයි මනමාලෙක්. මොකෝ මේ අම්මයි දුවයි උදේ පාන්දරම සද්දේ. තාත්තාද ශාලයට පැමිණේ. මගේ සුදු තාත්තේ අමතකුණානේ ඔයා ගෙදර කියලා. තාත්තේ අද ඉස්කෝලේ පිට්ටනිය සංගීතයක් තියෙනවා. යන්කෝ බලන්න. හෙට දුවෝ බලන්න මගේ යාළුවෙක් එයාලගේ ගෙදර අයත් එක්ක එනවා. ඉතින් වැඩ තියෙනවනේ. අපි වෙන දවසක යන්. ඒක තමයි මා කිව්වේ. දැන් හොඳ ළමයා වගේ ගිහින් මගේ අල්මාරියේ අලුත් සාරියක් ඇති. ඒක කොහොමද බලන්නකෝ. අම්මා පැවසුවා. අන්න පුතේ සංගීතය බලන්න යන්න පොට්ට පෑදුනා. මටම කියාගත්තේ හොඳ අදහසක් හිතට ආපු නිසා. මොන සාරිද? මට නම් බෑ මගුල් අඳින්න. එන අයට ගෙදරට අඳින කලිසමයි ටී-ෂර්ට් එක පිටිනේ කතා කරන්න. මොනවාද දුව ඔයා මේ කියන්නේ? අපිට ලැජ්ජ කරන්නද හදන්නේ? හරි. ඔයාට ඉතින් මට සාරියක් අඳින්න ඕනේ න 4 දිනයකට ලැබෙමු. දැන් මම බැන්දට පස්සේ නිදහසක් නෑනේ. ඒ නිසා අද සංගීතය බලන්න යන්න. එතකොට මං හෙට සාරිය ඇඳලා සංවර හොඳ ගෑනු ළමෙක් වගේ ඉන්න. මොකෝ කියන්නේ මිස්ටර් ඇන්ඩ් මිසස් විජේතුංග. ගණදින දෙකොල්ලන්ටම වාසිදායකයි. ඒකට නම් අම්මටයි තාත්තටයි මූණට මූණ බැලුණා. ඒ ඇස්සේ මේ යුවාන්ගේ ගෙදර තාත්තේ. අම්මා මං යනෝ. අද ගෙදරෙද්දි ටිකක් රෑවි. කොහෙද පුතා යන්නේ? මොකෝ රෑ වෙන්නේ? යන්නේ නම් මදුෂලයි ගෙදර. රෑ වෙන්නේද සංගීතයක් බලන්න තියෙනවා. ඉස්කෝලේ පිට්ටනිය. ඒක බලන්න යනවා. රෑ වෙනකම් ඕවැ ඉන්නට ඉක්මනට ගෙදර එන්න. හෙට වැදගත් ගමනක් යන්න තියෙනවා. ඒ කොහෙද? මටත් යන්න තියෙන වැදගත් ගමන. යුවාන් කල්පනා කරයි. ඔයාට තමයි ඒක ගොඩක්ම වැදගත්. එහෙම කියාගෙන නිර්වාන්ගේ තාත්තත් සාලයට පැමිණියේ. මොනවාද මේ කියන්නේ කියලා නිර්වාණ්ඩ හිතා ගන්න බැරුව හිටියේ. මොකෝ පුතා අහස පොළොව ගැට ගන්න කල්පනා කරන්නේ. යන්නේ ඔයාට මනමාලියෙ බලන්න. හප්පුතියේ මගේ තරුණ ජීවිතේ අවසාන දවස් ටික ගෙවෙන්නේ. දැන් කට ඉස්සර කරගත්තොත් ගෙයින් එළියට බහින්න වෙන්නේ. ඒ නිසා කට පරිස්සම් කරගන්න ඕනේ. නිර්වාණ තනියම සිතාගත්තේ. හරි අම්මා මං ඉක්මනට එන්නම්කෝ. ඉතින් ළමයි මොකෝ හිතන්නේ? මාෂිගේ ප්ලෑන් එක සාර්ථක වෙයිද? මාෂිට සංගීත බලන්න යන්න පුළුවන් වෙයිද? මේ ඔක්කොම දැනගන්න ඕන නම් දිගටම කතාවත් එක්ක රැඳිලා ඉන්න හොඳේ. අඩෝ සෙනුවා මාත් එනවා සංගීත බලන්න යන්න. අපේ අම්මයි තාත්තයි එනවලු. එහෙම හරි කමන්නේ මැනිකේ උඹ එනවනේ 7 වෙද්දි ඉස්කෝලේට වරේ. අපි මේන් ගේට් එක ගාව ඉන්නම්. උඹ එනකම්. මායි උඹයි මිතුගේ අම්මයි එනවලු. හරි මචි එන්නම්. මාත් ෆෝන් එක කට් කරලා ගේමක් ගහලා කුස්සියට ගියේ මමීව ෂේප් එකේ තියාගන්න ඕන නිසාම. අම්මා බරටම කැවිලි හදනවා. යකෝ උයන්න හදන කෑම ගොඩ එළවලුක් ගණන් කාලේ පිස්සුද මන්දා. එන්නේ නැතේ ඔය වනමාලය. අඩෝ මේ මාෂියෝ අපි තුන් දෙනා එකට ගත්ත ඇඳුම් ඇඳන් වරේ. ඒ මිතුගේ කිටි පණිවිඩේ. මාත් ඉතින් නාලා කරලා 6:30 වෙද්දි ලෑස්ති වෙනවා.
සුදු පාට ටී එකට කළු හැකර් කෝට් එකයි කළු ඩෙනිම. මගේ ආසම ඇඳුම. අපි තුන්දෙනාම කෙල්ලුණාට අඳින්නේ කොල්ලෝ වගේ. කොහොම හරි 7 වෙනකොට ඉස්කෝලේ ගේට් එක ළඟදී කට්ටිය සෙට් වුණා. මේක නෙමෙයි මාෂියෝ. උඹ කොහමද බං උඹලා ගෙදර අයව කැමති කරගත්තේ? හෙට මාව බලන වනමාලෙක් කෙනවලු. ඒක ඉස්සරහ හොඳට ඉන්නම් කියලා කැමති කරගත්තේ. ආව් කෙල්ලට ජයසිරි මංගලම්. අනේ මේ සෙනු මගෙන් උඩි නොකා ඉන්නවා. ඔය වනමාලෙට ගහන්නේ හෙප්පුවෙම. බලමුකෝ. තුන් දෙනත් එක්ක කයි එක ගහ පිට්ටනියටම ආවා. අම්මලාත් පිටිපස්සෙන් එනවා. මාෂී පෑ දෙකයි ඉන්නේ 9 වෙද්දියන් හෙට වැදගත් දවසක්. මේ මදුෂ කියන නිර්වාණ්ගේ යාළුවාගේ ගෙදර. මදුෂ වරෙන් ඉක්මනට බං 6:45 වෙලාව. 7 වෙද්දිවත් ඉන්න ඕන. 9 වෙද්දි ගෙදර ඉන්නත් ඕනි බං. කවදාවත් නැතු. ඒ මොකෝ බං එච්චර ඉක්මනට. හෙට මට වනමාලියෙක් බලන්න යනවලු බං. හිතන් ඇති නැට්ටිස්ටි මගේ ඇඟෙල්ලෙන්න. මොන වගේ වැඳිරි පැටියෙක්ද දන්නේ? ආව් ජයසිරි මංගලම් උඹට. මගේ මුකුත් නැහ නැගපම් බයික් එකට යන්න. දන්නවනේ මේ නිර්වාණගේ හැටි. එහෙම කියපු නිර්වාණ විදගෙන ගියේ පරක් වෙන්න නිසා. ඒ වෙලේ නම් මදුෂට එළව පෙනිලා හිටියේ. හිමින් යමන් යකෝ. කතාව මේ අහන ඔයාට දෙයියෝ සිහිය කරගන්න. ඔයාගේ යාළුවාගේ නමත් මෙන්ෂන් කරන් යන්න බලන්න. එයාට උපහාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරා. කොහොම හරි 7 වෙද්දි ඉස්කෝලේ ගේට්ටුව ළඟ. ගෑන්සි ඉතුරු ටිකත් එතන. කට්ටිය බයික් ටික නවත්තලා පිට්ටනියට ආවා. ඒයි කුකුලෝ කොහෙද පැණිමුට්ටිය අරන් බලන් ඉන්නේ? අර බලහන්කෝ යසිතෝ පට්ට ගෑල්ලන්නේ. දේව දූතියක් වගේ. මේ නිර්වාණය උඹට කියාපු කෑල්ල. මදුෂ කියපු නිසාම නිර්වාණ තේපෙත්ත බැලුවේ. ඇත්තමයි දේව දූතියක් තමයි. නිර්වාණ වශී වෙලා වගේ බලන් හිටියේ. ඒයි නිර්වාණ මොකෝ උනේ? උඹට මල්තරා විද්දද? වැඩක් නෑ කොල්ලෝ. උඹ හෙට කෙල්ලෙක් බලන්න යනවා. මදුෂයාගේ ඒ කතාවට නම් නිර්වාණ පියවි 100ට පැමිණියේ. සික් කොහෙවත් ඉන්න වැඳිරි නිසා මගේ කුමාරි මගේ කරගන්න බෑනේ. කමක් නෑ. බලන් ඉන්න තහනක් නෑනේ. ටික වෙලාවකට පස්සේ මාෂියෝ මං දැන් ටික වෙලාවක ඉඳන් බලන් ඉන්නේ අර හැන්ඩියාගේ S2 උපළඟ. මාත් දැක්ක බං. එයා නම් නළුවෙක් වගේ. වැඩක් නෑනේ බං. හෙට වඳුරු මොටෙක් එනවනේ මාව බලන්න. ටිකක් වෙලාවක් යනකොට නිර්වාණ මාෂිලා ඉන්න තැනට ආවා. මාෂිට දෙයිය සිහි වුණේ අම්මලාත් ඉන්නවා කියලා මතක් වුණ නිසා. නංගි ටැප් එක ළඟට එන්න ටිකක් කතා කරන්න ඕනේ. එහෙම කියපු නිර්වාණ ටැප් එක ළඟට ගියා. මාෂි පව්බන් අර හැන්ඩියා එතෙන්ට වෙලා බලන් ඉන්න. වතුර ටිකක් බොන්න කියලා ඒ මිතු. "ඕ බං යමක් කතා කරට මුකුත් වෙන්නේ නෑනේ." යාළුවෝ දෙන්නයි කතාවට එකඟ වෙලා අම්මට වතුර ටිකක් බීලා එන්නම් කියලා ටැප් එක ළඟට ගියා. එයාලා බර කතාවක නිසා හැන්ඩියා කියපු දේ හෙල තිබ්බේ නෑ. "නංගි මං වැලට අරන් නැතුව කෙලින්ම කියන්න. මං ඔයාට කැමති. දැක්ක ගමන්මයි මගේ හිත ඔයාට ගියේ. මං මේක කියන විදිය හරිද දන්නේ නෑ. මේක මාව මතක් වෙන්න තියාගන්න." එහෙම කියපුව නිර්වාණ ලස්සන ගීතයක් එකක් මාෂි ගැත්තේ තැබුවේ. මාෂි සිටි කිසිවක් කියාගන්න නොහැකි තත්ත්වයක. නිර්වාණගේ මාෂිගේ යාළුව අම්මලාට මේ දෙන්නා පේන්න තියෙන කවර් කරගෙන බර කයි එක. අයියේ මාත් අකමැත්තක් නෑ. ඒත් හෙටම බලන්න වනමාලෙක් එනවනේ. මාෂි එක කියපු තාලට නිර්වාණටත් හිනා. මොකක් වනමාලේ? මනමාලේ කනේ මොන වඳුරු පැටියෙක්ද දන්නේ. ඔයා අකමැති වෙන්න. මාත්‍යට කරන්නේ ඕක තමයි. මාත්‍යට වනමාලියෙක් බලන්න යනවා. මොන වැඳිරියක්ද දන්නේ. දැන් ඔයා යන්න. මෙන්න මගේ නම්බර් එක. අම්මලා බලන් ඉන්නවනේ. එහෙම කියලා නම්බර් එකක් දීලා නිර්වාණ ගියා. මාෂිත් යාළුවෙක් එක්ක අම්මලා ඉන්න තැනට ගියා. නිර්වාණ ගෙස් මාෂි ළඟම. මාෂිත් එහෙමයි. 9 වෙනකන් කට්ටිය නැටුවා විනෝද වුණා. මාෂි දැන් යන්න 9යි වෙලාව. මාෂි තාත්තට එකඟ වෙලා නිර්වාණට ඇස්සලින් යන්නම් කියලා ආවා. මාත් යනවා බා 9යි වෙලාව. දන්නවනේ අද පරක් වුණොත් ඔක්කොම සොරි. ඔව් උඹ එසර දූතික් ගියානේ ඉඳලා වැඩක් නැතුව ඇති. පරිස්සමෙන් ඵලයන්. ගිහින් මැසේජ් එකක් දාපන්. ළඟදිම අපිට වෙඩින් කේක්. උදේම නැගිටලා මාෂිගේ අම්මා කෑම ලෑස්ති කරලා සාරිය අඳලා මාෂිව ලෑස්ති කරා. මාෂි සාරියට පුදුම ලස්සනක් තිබුණේ. නිර්වාණලයි ගෙදර යන් මනමාලිය බලන්න උදේම පිටත් වුණා. නිර්වාණලා මනමාලි ගෙදර යනකොට උදේ 10 වෙනකොට ගියා.
දෙමාපිය ආගේ තොරතුරු කතා කරමින් සිටින අතරේ නිර්වාන් කල්පනා කරමින් හිටියේ මනමාලිය ප්‍රතික්ෂේප කරන ආකාරය. මාෂිගේ වනමාලය මාෂිල්ලගේ ගෙදර ආවා. කට්ටිය කතා කරන අතරතුර මාෂි කල්පනා කරේ වනමාලයා වෙලවන හැටි. දුව එන්නේ මාෂිගේ මව පැමිණ මාෂිව රැගෙන ගියා. දෙන්නම්කෝ වැඩේ කියලා හිතාගෙනම මාෂිත් එළියට ගියා. නිර්වාන්ගේ වනමාලි දෙයාගේ අම්මා එක්කන් එද්දි නිර්වාන් හිටියේ ගල් ගහිලා වගේ බලාගෙන. මොකද හිතන්නේ ගායිස්? නිර්වාන් ගල් ගැහුනේ මාෂිට වැඩිය ඒ වනමාලි ලස්සන නිසාද? බලන්නකො මොකද වෙන්නේ කියලා. ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. මාෂිත් අහිංසක බබා වගේ ඇවිත් වනමාලයට හෙප්පු වැල්ලුවා. මූණ බලන්නත් එක්ක ඔලුව උස්සලා බැලුවම ඇවිත් ඉන්න කෙනා දැක මාෂි හොල්මන්. මාෂි ගෙතින් හෙප්පුව ඇත්තරුණ පාර වනමාලයාගේ කකුල උඩ. කතාව නම් ඉවරයි. මොකද හිතන්නේ කියන් බලන්න. මේ කතාව කියවපු කෙනෙක් Facebook එකේ ඉන්නවනම් ඔව් මීට කාලයකට කලින් ෂනු කියන මම දාපු කතාවක් තමයි මේ. ඉතින් ආයිමත් ෂනුගේ කතාව වලට YouTube එක ඔස්සේ මේ විදිහට වොයිස් කරපු කතාව විදිහට අහන්න පුළුවන්. ඉතින් ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරලා තියාගන්න කියලා. ස්තුතියි.